පාරිසරික තිරසාරභාවය පදනම් කරගෙන ATG ආයතනය මගින් හැල මිලියනයක් සිටුවීමේ සංකල්පයක් ආරම්භ කරා. ඒකට සමගාමීව අඩවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක් වෙලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කන්තලේ වන සංරක්ෂණ අඩවිය පරිශ්‍රයේ අපි පැල සිටව. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි සම්බන්ධ කරගත්තා ත්‍රිකුණාමලේ අඩවි වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ආනන්ද මහත්මයා. 2019 අවුරුද්දේ තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරේ. දැන් අපි දන්නවා මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙත් එක්ක බොහෝ වනාන්තර කොටස් විනාශයට පත් වුණා. උතුරු නැගෙනහිර හැම පළාතකම තිබිච්ච මේ වගේ මම්මාවත් දෙපස මීටර් 100ක පමණ විශාල ප්‍රමාණයක් එලිපෙලි කරනු ලැබුවා. ඊට දෙකක් පමණ වන බිම් කඩක් තමයි අපි මේක සඳහා තෝරගත්තේ. ඒක තමයි මේකට ඉස්සෙල්ලම පසුබිම් වෙන්නේ. මොකද අපි මේ ඉඩම් ටික හඳුනාගෙන තිබුණා මේ වන වගා කළ යුතු ඉඩම් ටිකක් විදිහට. ඉතින් ඒ එක්කම තමයි ATG ආයතනය මේ සම්බන්ධ වුණේ. ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරේ අපිට ඉඩම් කොටසක් තියෙනවා නම් අපිට වන වගා කටයුත්ත සිදු කරන්න පුළුවන්. වර්ග ශාකද වගා කරලා තියෙනවා. දැන් මෙම භූමිය තුල දැන් ගණනින් ගත්තාම ප්‍රමාණයෙන් ගත්තොතින් පැල 2000ක් පමණ ප්‍රමාණයක් හිටවල තියෙනවා. ඒ වගේම වර්ග විදියට ගත්තාම අපි පැල වර්ග 10ක් 12ක් පමණ ප්‍රමාණයක් මේකේ වර්ග විදියට හිටවල තියෙනවා. වීලේ කලාපයේ වනාන්තර වල දක්නට ලැබෙන මී, කොහොඹ, කෝන්, ඒ වගේම කුඹුක්, බුළු, ඇහැල, මයිල වැනි ශාක විශේෂ තමයි අපි මේ සඳහා යොදාගත්තේ. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දුන අභියෝග මොනවාද? තියෙන මූලික අභියෝගයක් තමයි වන සතුන් වෙන හානි. විශේෂයෙන් අලි වනාලින් මේ ප්‍රදේශයේ බහුලව වාසය කරන ජීවත් වෙනවා. එතකොට ඒ වනාලින්ගෙන් සහ වෙනත් හරකුන් වැනි සතුන්ගෙන් වෙන හානි. වීලි කාලගුණයක් පවතින මාසවලදී මේ පැලවලට අවශ්‍ය කරන ජලය සම්පාදනය කිරීම තමයි ඊළඟ අභියෝගය. ඒ අපි මූලික සාකච්ඡාවලදී අභියෝග වලට උත්තර අපි හොයාගත්තා. ඒ නිසා අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වුණා. ATG ආයතනය මගින් මොන වගේ සහයෝගයක්ද ඔබතුමාට? ඔව් ATG ආයතනය ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා. අර මම මුලින් සඳහන් කර අභියෝග දෙක ජය ගන්න අපි කොහොමද කියන එක. ඒකට මම විසඳුමක් විදිහට මම යෝජනා කරා අලිවැටක් අපි යොදන්න ඕනේ මේකට. ඒ වගේම මේ භූගත ජල මට්ටම ගොඩක් උඩින් තියෙන්නේ. ඒ නිසා අපිට නල් නිදක් අපිට භාවිතා කරලා සූර්ය පැනලයක් භාවිතා කරලා මතු පිටට ජලය අරගෙන මේ පැලවට යොදන්න පුළුවන් කියලා. අපි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වගේම ඒවා පවත්වාගෙන යාම නඩත්තු කිරීම විශේෂයෙන්ම ශාක නඩත්තු කිරීම ඉතා වැදගත්. ඒ කටයුතු සඳහා ඔබතුමන්ලා වගේම ATG ආයතනය පැත්තෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? ATG ආයතනය මේක වැඩසටහන මේ ප්‍රතිස්ථාපන කටයුතු සිදු කළා පමණක් විතරක් නෙමෙයි. ඊට පස්සේ වර්ෂ 3ක් විතර යනකම් 3ක් පමණ යනකම් මේක නඩත්තු කටයුතු කොහොමද? එතකොට මේක මොනවද ඊට පස්සේ වෙන්නේ? එතකොට නිතර සොයා බැලීම් කටයුතු සිදු කරන්න ලබනවා. ඒ වගේම තමයි ඒ සඳහා යුද්ධ හමුදාවේ සමාජයෙන් යොදවාගෙන නිරන්තරයෙන් මේ හදපු අපි රෝපණය කරපු පැලවල වර්ධනයට අවශ්‍ය කරන සහාය මේකට ලබා දුන්නා. ATG ආයතනය ලබා දුන්න මූලදායකත්වයත් එතකොට වඩා රුකුලක් වුණා මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා ඉදිරියට අරගෙන එන්න.